දෙවියන් වහන්සේ නැගී වඩිනසේක්වා. උන්වහන්සේගේ සතුරෝ විසිර යත්වා. උන්වහන්සේගේ විරුද්ධකාරයෝ සම්මුඛයෙන් පලා යත්වා. දුම් පහවන්නාක් මෙන් ඔවුන් දුරු වේවා. ගින්න ඉදිරියේ ඉටිදිය වෙන්නාක් මෙන් දුර්ජනයෝ දේව සම්මුඛය ඉදිරියෙහි විනාශ වෙත්වා. මෙන්න ස්වාමින් වහන්සේගේ ශුද්ධ වූ කුරුසිය දෙස බලා සතුරු සේනා පලා යත්වා. ජුදා ගෝත්‍රයේ සිංහයා වූ දාවිත්ගේ වංශයේ උපත ලැබුවා වූ තැනන් වහන්සේ ජයග්‍රහණය කළසේක. ස්වාමිනී, ඔබගේ කරුණාව අප පිට පතිත වේවා. ඔබ තුල අපගේ ඇති බලාපොරොත්තුවේ ප්‍රමාණයට ඔබ කරුණාව බහුලව අපට ලැබේවා. අශුද්ධ ආත්මයනි, සාතන්ගේ බලවන්තයනි, ශාපලත් නිරාදූතියනි, දුෂ්ට සේනාවෙනි, නිරාජාතික සමාගම් කරුවෙනි, තොපි කවුරුවත් අපි තොපි එලවා තමමු. අප ස්වාමින් වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් හා බලයෙන් දෙවියන් වහන්සේගේ සභාවෙන්ද දේවාජබාලකයානන්ගේ අමිල සිරිලෙහින් ගලවා ගත් ආත්මයන් කෙරෙන්ද තුරන් වී පලා යව්. මිනිස් සංහතිය මුලා කිරීමටද, ශුද්ධ වූ සභාවට පීඩා කිරීමටද, දෙවියන් වහන්සේ තෝරාගත් අයට හිරිහැර කිරීමටද ඔවුන් බොල් ධාන්‍ය ලෙස විසුරුවා හැරීමටද ලෑස්ති වී සිටින තොපි පලා යව්. තොපගේ නිර්භීතකමද සර්ප ප්‍රයෝගකාරකමද නවත්වව්. තොපගේ ගරු සරු නැති අහංකාරකමින් මේ වනතුරුත් මහෝත්තම දෙවියන් වහන්සේට සමාන වීමට තැත් කලාවුය. සත්‍ය දැනුන් වහන්සේ වෙතට පැමිණෙන සියලු දෙනාගේ ගැලවීමට කැමති වන දෙවියන් වහන්සේ තොපට දෙන අනමය බව දැන ගනිව්. නිරයට පලා යාමට පිතාවන දෙවියන් වහන්සේ තොපට අනකරනසේක. පුත්‍රවන දෙවියන් වහන්සේ තොපට අනකරනසේක. ශුද්ධාත්මයාණන් වහන්සේ තොපට අනකරනසේක. මාංශයගත් සදා වාක්‍යානෝ වන ක්‍රිස්තුන් වහන්සේ තොපට අනකරනසේක. තොපගේ දුෂ්ටකම් පරදවා අප මිනිස් සංහතියට ගැලවීම ලබාදීමට බැහැපත් වී කුරුසියේ මරණය දක්වා කීකරු වූ තැනැන් වහන්සේ තොපට අනකරනසේක. පර්වත මත මගේ සභාව ගොඩ නගමි. නිරාදොරටු ඊට විරුද්ධව ජයගන්නේ නැත. ලෝකාන්තිමය දක්වා මම ඔබ සමග සිටිමි වදාලා වූ ගැලවුම්කාර දෙවියන් වහන්සේ තොපට අනකරනසේක. උන්වහන්සේගේ ශුද්ධ වූ කුරුසියේ සැඟවුණ ධර්ම ගුණද ක්‍රිස්තියානි විශ්වාසයේ අභිරහස්ද තොපට අනකරනසේක. පිළිසිඳුන පළමුවැනි මොහොතේ සිට පාප දෝෂයෙන් නිර්දෝෂව බැහැපත් භවයේ බලයෙන් නිරා සර්පයා වූ තගේ උඩඟු සිත පොඩි කල තේජවන්ත දේව මාතාවන්
වන කන්‍යා මරියතුමෝ තොපට පලායාමට අන කරන්නා. ශුද්ධ වූ පේදුරු පාවුලු හා අන් අපෝස්තුළු වරුන්ගේ විශ්වාසය තොපට අන කරයි. ප්‍රාණ පරිත්‍යාගී වරුන්ගේ රුධිරයද සියලු ශුද්ධවන්තයන්ගේ බැතිමත් මධ්‍යස්ථ බලයද තොපට පලා යන ලෙස අන කරයි. ශාබලත් මකරා වූ තාහාතගේ දුෂ්ට සහචරයන් ජීවමාන දෙවියන් වහන්සේගේද සත්‍ය වූ දෙවියන් වහන්සේගේද සුපරිශුද්ධ වූ දෙවියන් වහන්සේගේද නාමයෙන් පලායන ලෙස අපි අන කරමු. උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන කිසිවෙකුට විනාශ වීමට ඉඩ නොදී සදා ජීවනය ලබා දීමට උන්වහන්සේගේ ඒක ජාත පුත්‍රයාණන් ලෝකයට දානය කළ දෙවියන් වහන්සේගේ නාමයෙන් පලායන ලෙස අපි අන කරමු. මිනිස් වර්ගයා මුලා කරන තොපගේ රැවටිලිදායක ක්‍රියා ද සදා විනාශයේ විෂ පොවන දුෂ්ට ක්‍රියාද කෙලවර කරව්. ශුද්ධ වූ සභාවට අනතුරු කිරීමද ඇගේ නිදහස සීමා කිරීමද නවත්වව්. සෑම ප්‍රයෝගයේ නිර්මාපකයා හා ගුරුවරයා වූද මිනිසාගේ ගැලවීමේ සතුරා වූද සාතන් තෝ පලායව තගේ ක්‍රියාවලට නෑකම් කියන කිසිවකුට සම්බන්ධකමක් නොමැති ක්‍රිස්තුන් වහන්සේට ඉඩ දෙව. උන්වහන්සේගේ අමිල ශ්‍රීලයින් මිලට ගත් ඒකත්වයෙන්ද ශුද්ධත්වයෙන්ද කතෝලිකත්වයෙන්ද අපෝස්තලිකත්වයෙන්ද පිරිපුන් ශුද්ධ වූ සභාවේ උරුමය ඈට බාර දෙව. සදා බලති දෙවියන් වහන්සේගේ හස්තයට යටහත් වෙව. මෙම සුපරිශුද්ධ හා වික්‍රමාන්විත නාමයේ බලයෙන් නිරය සෙලවෙන බව දැන ගනුව. මෙම නාමයට සුරලොවේ ප්‍රදාමිකයෝද සමර්කභාවයෝද ක්‍රියානාකයෝද බැහැපත් වී කීකරුවන්නෝය. භක්ති ජෝවලකයෝ හා දානාදිකයෝ නොකඩවා මෙසේ ස්තුති ප්‍රශංසා කරන්නෝය. සුරසේනාවන්ගේ දෙවියන් වහන්සේ සුවිශුද්ධය 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 සුවිශුද්ධය. ස්වාමීනි, මාගේ යාචනා ඇසුව මැනව. මාගේ හඩ ශබ්දය ඔබ වෙතට පැමිණේවා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වන සේක්වා. සුරලොව දෙවියනි, මනුලොව දෙවියනි, සුරදූතයන්ගේ දෙවියනි, අග්‍රදූතයන්ගේ දෙවියනි, ආදිපිතුරුවරුන්ගේ දෙවියනි, දිවස් ප්‍රසාදීන්ගේ දෙවියනි, අපෝස්තුළුවරුන්ගේ දෙවියනි, ප්‍රාණ පරිත්‍යාගිවරුන්ගේ හා උච්චාරණවාදීන්ගේ දෙවියනි, කන්‍යාවන්ගේ දෙවියනි, මරණයට පසු ජීවනයද වැඩපලට පසු විවේකය දෙන දෙවියනි, මෙලොව පෙනෙන නොපෙනෙන සියලු මැවිලි ඔබ වහන්සේ මවා වදාළ බැවින්ද ලෝකාන්තිමය දක්වා ඒවා පරිපාලනය කරන බැවින්ද ඔබ මිස අන් දෙවි කෙනෙක් ඇත්තේ නැත. එබැවින් ඔබගේ මහෝත්තම දේව සම්මුඛය ඉදිරියෙහි සෂ්ටාංගයෙන් වැඳ වැටී දුෂ්ක යක්ෂයාගෙන් පැමිණෙන ශාරීරික හා ආත්මික මලපත් වලින්ද උගේ වහල් බවින්ද අප මුදාගන්නා ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලමු.
ස්වාමීනි, ඔබගේ මහෝත්තම බලයෙන් සියලු උවදුරු වලින් අප නිතර ආරක්ෂා කළ මැනව. මේ කීදේ අපගේ ස්වාමීන් වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් ලැබෙන ලෙස ඉතා බැගෑපත්කමින් ඉල්ලමු. ආමෙන්. යක්ෂයාගේ මලපත්වලින් ස්වාමීනි අප ගලවා ගත මැනව. ඔබගේ සභාව සාමයෙන් හා නිදහසින් ඔබට මෙහෙ කරන පිණිස අපගේ යාච්නා අසන ලෙස ඔබට කන්නලව් කරමු. ඔබගේ සභාවට විරුද්ධව සතුරුකම් කරන්නන්ගේ බල බිඳෙන පිණිස අපගේ යාච්නා අසන ලෙස ඔබට කන්නලව් කරමු.